සුබ දවසක් යාළුවනේ. ඔන්න මම මේ වීඩියෝ එකෙන් කිව්වා ඔයාලට පාඩම් සැලසුමක් ලියන විදිය කතා කරමු කියලා. දැන් අපි අර එකින් එක කරුණු ඒ තැන් වලට ලියන්න ඕනේව කිව්වනේ. දැන් අපි මේකෙන් බලමු පාඩම් සැලසුමක් ලියන විදිය. අපේ මුලින්ම මාතෘකාව අපි ගමු. හාවා සහ ඉබ්බා කතාව කියමු. ඒ මාතෘකාව යටතේ අපි පාඩම් සැලසුම ලියමු. මුලින්ම එන්නේ දිනය. දිනේට අපි අද දිනේ දාගන්න පුළුවන්. ඊට පස්සේ පන්තිය. සමහර මොන්ටිසෝරි දැන් තියෙනවනේ අපර් ක්ලාස්, බේබි ක්ලාස් එහෙම. ඒ නිසා පන්තිය මොකක්ද කියලා ලියන්න පුළුවන්. නැත්තම් පන්තිය එකට කරන ඒවායි පන්තිය ලියන්න නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ නිපුණතාවය ශේෂ්ත්‍රය. හාවා සහ ඉබ්බාව කතාව කියමු. ඒකේ නිපුණතාවය ශේෂ්ත්‍රය සංනිවේදන කුසලතා සංවර්ධනය. ඊට පස්සේ එන්නේ නිපුණතා මට්ටම. නිපුණතා මට්ටම එන්නේ සවන් දීමේ හැකියාව වර්ධනය කර ගනි. එතකොට ක්‍රියාකාරකම වෙන්නේ හාවා සහ ඉබ්බා කතාව කියමු. කාලය අපි විනාඩි 40ක් වගේ දාමු. ඊට පස්සේ ඉගෙනුම් ඵල. ඉගෙනුම් ඵල මංක කොටස් 3කට බෙදන්න පුළුවන්. නැත්තම් එහෙම ලියන්න 3කට බෙදන්නත් ලියන්නත් පුළුවන්. තව දැන් අපි ආකල්ප දැනුම ආකල්ප කුසලතා කියන කොටස් 3ක් වෙනවා. ඒ තුනම තමයි අර ආවේදන ශාස්ත්‍රය, ප්‍රජාලන ශාස්ත්‍රය, මනෝචාලක ශාස්ත්‍රය කියලා කියනවා. සමහර අය ඒ විදිහට ලියනවා. සමහර අය මම කලින් වීඩියෝ එකේ කිව්ව විදිහට ලියනවා. අපි අර ආවේදන ශාස්ත්‍රය කියලා ගමු. ඒකට එන්නේ හාවා සහ ඉබ්බාගේ කතාව ඇසීමට කැමැත්ත ප්‍රකාශ කරයි. ඊට පස්සේ ප්‍රජාලන ශාස්ත්‍රයට එන්නේ හාවා සහ ඉබ්බා හඳුනාගෙන නම් කරයි. හාවා සහ ඉබ්බා හඳුනාගෙන නම් කරයි. මනෝචාලක ශාස්ත්‍රයට ගන්න පුළුවන් හාවා සහ ඉබ්බාමෙන් ගමන් කර පෙන්වයි. ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉගැන්වීම් ක්‍රියාවලිය. ඒක යටතේ මුල්මික පාඩමට පිවිසීම. පාඩමට පිවිසෙන්න පුළුවන් අපිට හාවගේ ඉබ්බගේ අනුරුව. ඒ කියන්නේ කතාව කියන අපිට මෆෙට් ගන්න පුළුවන්. නැත්තම් සැනපත් ගන්න පුළුවන්. අපි මෆෙට් අනුරුව රැගෙන පන්තියට පැමිණීම. ඒකට කාලය දාන්න පුළුවන් විනාඩි 2ක් විතර. ඔන්න ඊට පස්සේ තමයි වගුව. දැන් වගුව කොටස් ගහ ගන්න ඕනේ. මුලින්ම පියවර. ඊට පස්සේ කුරු ක්‍රියාකාරකම. ඊට පස්සේ සිසු ක්‍රියාකාරකම. ඊට පස්සේ ඉගෙනුම් ක්‍රම සහ ක්‍රම ශිල්ප. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක. අන්තිමට කාලය. එම වගුව ගහගෙන ඊට පස්සේ බලමු අපි පළවෙනි පියවර. පියවර එන කොටසේ පළවෙනි පියවර කියලා ලිව්වා. ඊට පස්සේ ගුරු ක්‍රියාකාරකම එන කොටසේ පළවෙනි පියවර යටතේ එන්නේ අපි දරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. මේ කවුද ඉන්නේ? මෙයා දන්නවද? හාවයි ඉබ්බවයි පෙන්නලා මේ කවුද? මෙයාලා කන්නේ මොනවද? මෙයාලා ගැන දන්නවද? මෙයාලා කොහෙද ඉන්නේ? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි එතනට ලියනවා ප්‍රශ්න ඇසීම. ඊට පස්සේ සිසු ක්‍රියාකාරකම යටතේ එන්නේ අසන ප්‍රශ්න වලට දරුවන් පිළිතුරු දීම. ඊට පස්සේ ඉගෙනුම් ක්‍රම සහ ක්‍රම ශිල්පයට එන්නේ ප්‍රශ්නකරණය. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක අපේ රූකඩ 2. කාලය විනාඩි 5ක් විතර දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ පළවෙනි පියවර ඉවරයි. ඊට පස්සේ දෙවෙනි පියවර කතන්දරය. දෙවෙනි පියවර යටතේ ගුරු ක්‍රියාකාරකම් එන්නේ කතන්දරය කියනවා. ටීචර් ළමයින්ට කතන්දරය කියනවා. රංගපාන්න පුළුවන්. නැත්නම් අපි දන්නවනේ උගන්වන විදිය. මේ විදියට ගුරු ක්‍රියාකාරකම් යටතේ කතන්දරය දරුවන්ට කියා දීම. ඊට පස්සේ සිසු ක්‍රියාකාරකම් යටතේ එන්නේ දරුවන් හොඳින් සවන් දීම. ඊට පස්සේ ඉගෙනුම් ක්‍රම සහ ක්‍රම ශිල්ප යටතේ කතන්දර ක්‍රමය. ඉගෙනුම් ආධාරක වෙන්නේ අර රූකඩ 2ම තමයි. මොකද අපි රූකඩ 2නේ ගත්තේ.
කාලය විනාඩි 10ක් විතර දාන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පියවර ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරට ගුරුවරයා කතාව රඟ දක්වලා පෙන්වන්න පුළුවන්. නැත්තම් කතාව කියලා ඉවරයිනේ. අපිට දාන්න පුළුවන් මේ හාවා සහ ඉබ්බාමෙන් ඇවිදීමට දරුවන්ට කියලා දීම. හාවා මෙන්න මේ විදියට යන්නේ, ඉබ්බා මෙන්න මේ විදියට යන්නේ කියලා දාන්න පුළුවන්. අපි දාමු එතනට තුන්වෙනි පියවර විදියට හාවා සහ ඉබ්බාමෙන් ඇවිද පෙන්වීම. ඊට පස්සේ සිසු ක්‍රියාකාරකමට එන්නේ දරුවන් ගුරුවරිය සමග හාවා සහ ඉබ්බාමෙන් ඇවිදීම. ඊට පස්සේ ඉගෙනුම් ක්‍රම සහ ක්‍රම ශිල්පවලට එතෙන්ට දාන්න පුළුවන් එක්කෝ ආදර්ශනය දීච පෙන්වනවනේ. ආදර්ශනය දාන්න පුළුවන්. නැත්නම් ඒකට නොදා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක අපිට ඒකට ඉගෙනුම් ආධාරකයක් නැහැ. මොකද අපි ඒක කරලා පෙන්වන එක නේ අපි ඉගෙනුම් ආධාරක ගත්තේ නැහැ. එතනට නිකන් තියන්න පුළුවන්. ඊට පස්සේ කාලය විනාඩි 15ක් විතර දාන්න පුළුවන්. නැත්නම් අපි තුන්වෙනි පියවරට තව එකක් දාන්න පුළුවන්. ගුරු ක්‍රියාකාරකම යටතේ රඟ දැක්වීම. ඊට පස්සේ සිසු ක්‍රියාකාරකම යටතේ දරුවන් ඒක අනුකරණය කිරීම. ටීචර් අනුකරණය කරලා පෙන්වනවා. ඊට පස්සේ ඉගෙනුම් ක්‍රම සහ ක්‍රම ශිල්ප යටතේ රංගන ක්‍රමය. ඉගෙනුම් ආධාරක යටතේ අපි රංගපාන වෙස්මුණු චරිත ගන්නවා. අන්න ඒක වෙස්මුණු චරිත දාන්න පුළුවන්. කාලය විනාඩි 15ක් දාන්න පුළුවන්. ඔන්න ඔය විදියට තුන්වෙනි පියවර මං කිව්ව විදියට ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. එතකොට වගුව ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ සමාලෝචනය. සමාලෝචනයට එන්නේ දරුවන්ගෙන් ප්‍රශ්න අසමින් නැවත පාඩම මතක් කිරීම. ප්‍රශ්න අහන්න පුළුවන්. තරඟයෙන් කවුද දිනුවේ? එතකොට ඉබ්බා මොන වගේද? හාව මොකද්ද කිව්වේ? ඒ වගේ ප්‍රශ්න පොඩි ප්‍රශ්න අහලා නැවත පාඩම මතක් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇගයීම සහ ප්‍රතිපෝෂණය. එතනට ලියන්න පුළුවන්. අහඹ ලෙස දරුවන් තෝරගෙන හාවාමෙන් ඇවිදීමට දීම, නැත්නම් ඉබ්බාමෙන් ඇවිදීමට දීම, නැත්නම් කතන්දරය නැවත දරුවා දන්න විදියට පන්ති ඉස්සරහට ඇවිල්ලා අනිත් ළමයින්ට ඇසෙන්න කියන්න දෙන්න පුළුවන්. අපි එතෙන්ට කාලය විනාඩි 6ක් විතර දාන්න පුළුවන්. අර සමාලෝචන තැනට කාලය විනාඩි 2ක් විතර දාමු. ඊට පස්සේ පසුසටහන අපි ලියන්නේ නැහැ කිව්වනේ. පාඩම කරලා ඉවරලා තමයි ලියන්නේ. දැන් අපි හිතමු පාඩම කරලා ඉවරයි කියලා. පසුසටහනට එන්නේ එතකොට දැන් අපි හිතමු දරුවන් පාඩම හොඳින් අවබෝධ වුණා. දරුවන් රඟපෑවා, හාවමෙන් ඇවිද්දා, කියපු දේවල් කරා, නැවත මතක් කිරීමේදී හොඳට ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඇගීම හා ප්‍රතිපෝෂණයේදී දරුවන් ඒවා කරපු දේවල් හොඳට කරා කියලා හිතලා අපි ලියමු පසුසටහනට ඉතා හොඳින් දරුවන් ක්‍රියාකාරකම් සිදු කරන ලදී. නැත්නම් ඉතා හොඳින් දරුවන් පාඩම අවධාරණය කරගන්න ලදී කියලා ඒ වගේ චූටියට මොනවා හරි ලියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි පාඩම් සැලසුමක් ලියන්නේ. ඉතින් පැහැදිලි නැත්නම් මම ලියන විදිය පෙන්නන්නම්. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මං ගිහින් එන්නම්. සුබ දවසක්.